ප්‍රේමයෙන් පිරුණු ආශිර්වාදවත් උදැසනක් වේවා. Faith Forward YouTube නාලිකාව සමග අද දවසෙත් එකතු වෙලා සිටින ඔබ සියලු දෙනාටම අද දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනයේ වෙතට අපගේ අවධානය යොමු කරන්නට යමු. අපි කතා කරමින් සිටිනවා සාමුවෙල්ගේ ජීවිතය ගැන. අද දවසේ සාමුවෙල්ගේ ජීවිතයේ වැදගත් කාරණාවක් දැස අපි අපගේ අවධානය යොමු කරන්නට යමු. පළවෙනි සාමුවෙල් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. සාමුවෙල් කිසිවක් නොසඟවා ඒ සියල්ලම ඔහුට කීවේය. මේ පදේ මම පැහැදිලි කරන්නම් මොන පසුබිමකුද කතා කළේ කියලා. ඊටමත් වැදගත් මාතෘකාවක්, ඒ වගේම අභියෝගාත්මක කාරණාවක්. මොකක්ද මේ වැදගත් අභියෝගාත්මක කාරණාව? එනම් සත්‍ය කතා කිරීම. කිසිවක් නොසඟවා කතා කිරීම. තම වැදගත් නමුත් අභියෝගාත්මක කාරණාවක්. මේකට පසුබිම තමයි සාමුවෙල් නම් කුඩා ළමයාට දෙවියන් වහන්සේ දේවමාලිගාවේදී කතා කරලා ඒලි කියන ඔහුගේ පූජකයාගේ පාපය ගැනත් ඔහුට තිබෙන විනිශ්චය ගැනත් කතා කරලා කියනවා. මේ විනිශ්චය ඒලි කියන පූජකයාට දන්වන්ට කියලා කිව්වේ සාමුවෙල් කියන පුංචි ළමයාට. සෙනෙවන්තයෙම ඉතාමත් අභියෝගාත්මකයි. තමුන්ගේ ආත්මික පියාට, පූජකවරයාට දෙවියන් වහන්සේගේ විනිශ්චය ඒ විදිහටම ප්‍රකාශ කිරීම ඉතාමත් අමාරු අභියෝගාත්මක කාරණාවක්. අද දවසේ සාමුවෙල්ට වගේම ඔබටත් මේක අභියෝගාත්මක කාරණාවක්, මේක අමාරු කාරණාවක් ඇති. බය ඇති. අපි හැමෝටම මෙවැනි අවස්ථා එනවා අපේ ජීවිතේ. සත්‍ය දන්නවා, කතා කරන්න බයයි. මිනිස්සු කෝප වෙයි, සම්බන්ධතාවයන් බිඳ වැටේ. නැත්නම් මට අවාසියක් සිද්ධ වෙයි. අනවශ්‍ය ප්‍රශ්න වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මෙන්න මේ බය නිසා මුළු සත්‍ය සංගවාගෙන සිටිනවා. මේ බයිබල් පදයේ ඇසුරෙන් කාරණා කීපයක් විතර අපි අපේ අවධානය යොමු කරන්නට යමු. පළවෙනි දේ නම් සත්‍ය හැම විටම අමාරුයි. ඒක පහසු නෑ. ඒක බරක්. ඒක බයගෙන දෙන දෙයක්. නමුත් සත්‍ය කතා කළ යුතුමයි. දෙවෙනි දේ නම් අපි සත්‍ය සංගවනවා නම් අපි දෙවියන් වහන්සේට අනුගත වීමක් නැහැ අපේ ජීවිතේ. සෙනෙවන්ත මිත්‍රවරුනි, සාමුවෙල්ට නම් මේක දෙවියන් වහන්සේගේ විනිශ්චය ඒලි සම්බන්ධව තිබුණු මේක බොහොම සරල කරලා කියන්න තිබ්බා. මේක වෙනස් කරලා කියන්න තිබුණා. මේක හොඳ ටික විතරක් කියන්න තිබුණා. ඔබත් මෙවැනි තැන් වලටපත් වෙනවා ඇති. ඇත්ත කියන්න බයයි. මුළු සත්‍ය කතා කරන්න බයයි. ඒ නිසා ඒක බොහොම සරල විදිහට කියනවා. එහෙම නැත්නම් ඒක ටිකක් වෙනස් කරලා කියනවා. හොඳ ටික විතරක් කියනවා. එහෙම නැත්නම් සම්පූර්ණම නිශ්ශබ්ද වෙලා ඉන්නවා. මේක සැබෑ විශ්වාසවන්තකම නෙමෙයි. කිසිවක් නොසඟවා සියල්ල කියන්න අවශ්‍යයි. ඒක තමයි නියම සත්‍ය. ඒක සරල කරලා හෝ ඒක අඩු කරලා ඒක වෙනස් කරලා ඒක අපි කතා කරන එක තුළ නියම සත්‍ය නැහැ. නිසා දවසේ ඔබ තීරණය කරන්නට, අද දවසේ මම නියම සත්‍ය කතා කරන්නට යනවා. කිසිවක් නොසඟවා කතා කරන්නට යනවා. ඒක බයගෙන දෙන නමුත් මම කතා කරන්නට යනවා. හේතුව සෙනෙවන්තයේ වචන වෙනස් කරන්නට අපිට අයිතියක් නැහැ. මිනිසුන්ගේ ප්‍රසාදය උදෙසා අපි වචන වෙනස් කළොත් දෙවියන් වහන්සේගේ ප්‍රසාදය අහිමි වෙන්න යනවා. ඒ නිසා අද උදැසන ඔබ සත්‍ය දන්නවා නම් ඒක සංගවන්න එපා. ඒක බාගෙට කතා කරන්නටත් එපා. ඔබ දන්න සත්‍ය දෙවියන් වහන්සේගේ වචනය නොසඟවා ප්‍රකාශ කර සිටින්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. අපි යාඥා කරමු. බලවන්ත පියාණනේ, අද දවසේ යමෙක් සත්‍ය දැනගෙන, ඔබගේ වචනය දැනගෙන ඒක බය නිසා සංගවාගෙන සිටිනවාද? නියම සත්‍ය ප්‍රකාශ නොකර සිටිනවාද? අද දවසේ
මොනම වාතාවරණයක් යටතේ වුණත් සත්‍ය කතා කරන්නට දවසේ වාසයේ කරුණාව දුන්න මැනව. කිසිවක් නොසඟවා කිසිවක් අඩු නොකර සත්‍ය ලෙසම කතා කරන්නට වාසයේ කරුණාව දෙන්න කියලා යාඥා කරනවා. යමෙකුට ශක්තිය නැද්ද? වාසයට ශක්තිය දෙන්න. යමෙකුට නිර්භීතකම නැද්ද? වාසයට නිර්භීතකම දෙන්න. සත්‍ය කතා කරන පිණිස වාසයේ කරුණාව දෙන්න. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේට ආශිර්වාද කරන සේක්වා. අද දවසේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වුණා නම් මේ මිතුරන් අතර බෙදා ගන්නට එකතු වෙලා සිටින නිරන්තරයෙන් Faith Forward YouTube නාලිකාව සමගින් ඇදහිල්ලේ පණිවිඩයන් නොට හුඟක් දෙන පිණිස